යුරෝපා සංගමයේ රිෆූජිවලට මොකද කරන්න යන්නේ? අයිබෝන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා සිලෝන් YouTube එකෙන්. ඔයගලන්ට අද කියන්න යන්නේ විශේෂ කාරණාවක්. මේ විශේෂ කාරණාව සම්බන්ධව හොඳ හැටි හරියට තේරුම් ගන්න. අවධානයෙන් අහන්න ස්කිප් කරන්න එපා. ස්කිප් කරොත් ඔයගලන්ට මේ සම්පූර්ණ විස්තරය දැනගන්න බැරි වෙනවා. ඉතාලියේ ක්‍රියාත්මක වෙන්න යනවා නව නීතියක්. මේ නීතිය සම්මත වුණේ මාර්තු මාසයේ. මේක ක්‍රියාත්මක වෙන්නේ ජුනි මාසයේ. ඒ හින්දා මේක සම්පූර්ණයෙන් අහන්න. සරණාගතයින්ට එරෙහිව ගන්න ලද අලුත්ම නීතිය. මම මේක ඉතාලිය කියලා කිව්වට ඉතාලිය විතරක් නෙවෙයි මුළු යුරෝපා සංගමයෙන්ම ගන්න ලද නීතියක්. සරණාගතයින්ට වැටබදින්නයි යන්නේ. ඒ හින්දා මේක විශේෂයෙන්ම මම සිංහලෙන් කරන නිසා මේක වැදගත් වෙන්නේ මගේ සිල්ම ශ්‍රී ලාංකිකයන්ටයි ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන මගේ සහෝදර සහෝදරියන්ටයි. මෙම නීතිය ක්‍රියාත්මක වෙන්න කලින් මේගොල්ලෝ මේ සම්බන්ධ පාර්ලිමේන්තුවේ විවිධ රටවල ඒ කියන්නේ යුරෝපා සංගමයට අයත් රටවල ඉන්න අග්‍රාමාත්‍යවරුන් නිතර මේගොල්ලෝ සංවාදයේ යෙදුනට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මේකට විශේෂම හේතුව වෙන්නේ විවිධ ජාතීන් ඒ කියන්නේ එක්තරා ආගමක් අදහන ඒ වගේම ඒගොල්ලන්ගේ ආගමේ තියෙන දේවල් මේ යුරෝපා රටවල් වල ක්‍රියාත්මක කරන්න හදනවා. ඒ තුලින් මේ රටවල් වල ඉන්න ස්වදේශිකයන්ට මහා පරිහානියක් සිද්ධ වෙනවා. මහා විනාශයක් සිද්ධ වෙනවා. ඒගොල්ලෝ ඒ ආගමේ කරන දේවල් මේ රටවල් වල කරන්න ගත්තාම මේ රටවල් වල මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ මුළු යුරෝපයම ඒ ආගමට නතු කරගන්න තමයි උත්සාහ කරන්නේ. 2004 වසරේදී ඒ කියන්නේ ඒ ආගමට අයත් කට්ටිය ලක්ෂ 50ක් තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි දැන් මේ 2026 වෙද්දී කෝටි 4කටත් වැඩි සුළුපටු ගාණක් නෙමෙයි සෑහෙන විශාල ගාණක්. ඒ කියන්නේ මේ අවුරුදු 20 ගාණ තුල ඒක දෙතුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙම වැඩි වුණාට පස්සේ මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්න ගන්නවා ශාරියා නීති. දැන් ශාරියා නීතිය කියද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕන මොකද්ද මේ ආගම කියලා. ඒ ආගමට ඕන විදිහට තමයි මේගොල්ලෝ මේ ක්‍රියාත්මක වෙන්න හදන්නේ. ඒ හින්දා මේක මහා විශාල තර්ජනයක් නිසා මුළු යුරෝපෙම එකතු වෙලා ගත්ත තීරණයක් මේ මාර්තු මාසයේ ගත්තේ. මාර්තු මාසයේ 26 තමයි මේ නීතිය සම්මත වුණේ. ජුනි මාසයේ 12 වෙනිදා ක්‍රියාත්මක වෙනවා. මේක ස්ථිරම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේගොල්ලන්ට එරෙහිව ගත්තු නීතිය නිසා අපේ ශ්‍රී ලංකාව වැනි රටවල් ඉන්දියාව ඒ වගේ රටවල් වලට මහා ප්‍රහාරයක් එල්ල වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේගොල්ලන්ගේ රටවල් ආරක්ෂා කරගන්න ඕන නිසා මේගොල්ලන්ගේ අනාගතය ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි මේගොල්ලෝ මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. දැනට ඉතාලිය තුලට එහෙමත් නැත්නම් යුරෝපය තුලට පැමිණලා ඉන්න අය පුළුවන් තරම් ඉක්මනින් මේ රිෆූජි කියන ඒ කැටගරියකට ඉක්මනින් ඇතුල් වෙලා ඩොකියුමන්ට්ස් ලබා ගන්න කියලා මම කියනවා. මොකද ජුනි මාසයේ 12 වෙනිදායින් පස්සේ රිෆූජි සඳහා ඉල්ලුම් කරන සෑම කෙනෙක්ම මේගොල්ලෝ වෙනමම දූපත් වලට අරන් යන්න සැලැස්මක් තියෙනවා. මේක අනිවාර්යෙන් මේගොල්ලෝ කරනවා. දූපත් වලට විතරක් නෙමෙයි ආෆ්‍රිකන් රටවල් වලට, ඒ වගේම ඇල්බේනියාවට, ඒ වගේ දුෂ්කර රටවල් වලට තමයි මේ රිෆූජි ඉල්ලන කට්ටියව ගෙනියන්නේ. ගෙනහිල්ලා එතන ඉඳන් තමයි මේගොල්ලෝ රිෆූජි ඇප්ලයි කරන කට්ටියව යුරෝපා සංගමයට ඇතුල් කරගන්න යන්නේ. ඒකෙදි සිද්ධ වෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔය අවස්ථාව හම්බෙන්නේ 5 දිනෙකගෙන් එක්කෙනෙක්ට විතරයි කියලා තමයි කියන්නේ. ඒ ඉතින් අනිත් අයව පිටුවහල් කරනවා, ඩීපෝට් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නැවතත් යුරෝපා සංගමයට එන්න බෑ. රිෆූජි විදිහට ඉල්ලන්නත් බෑ ඒගොල්ලන්ට. තව විශේෂ කාරණාවක් තියෙනවා. දැන් කියමුකෝ ලංකාවේ කෙනෙක් ඉන්දියාවට ඇවිල්ලා, ඩුබායි වලට ඇවිල්ලා යුරෝපයට එනවනම් එයාට කොහොමදත් ඒ අවස්ථාව නැති වෙනවා. ඒක යාට රිෆූජි ඉල්ලන්නම බෑ. ඒ වගේ කට්ටිය රිජෙක්ට් කරනවා. දැන් ඉතාලියට කෙලින්ම ඇවිල්ලා එයා ඉතාලියේ රිෆූජි ඉල්ලලා ඉතාලියෙන් රිෆූජි හම්බුන්නේ නැත්නම් එයාට පුළුවන් ජර්මනියට යන්න, ප්‍රංශයට යන්න, එහෙම ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් අවස්ථාවක් තිබ්බා. දැන් ඒ අවස්ථාවල් කොහොමඩක්වත් නැහැ. ඒගොල්ලෝ යුරෝපයට ඇතුළු වුණාම ඒ කෙනාගේ දත්ත ටික ගන්නවා. අරගෙන ඒගොල්ලෝ එක සිස්ටම් එකකට ඇතුළු කරනවා. ඊට පස්සේ අපිට වෙන යුරෝපා රටවල් වලට යන්න බෑ. ඉතින් අපේ ඩොකියුමන්ට්ස් එහෙම නැත්නම් අපේ ඩීටේල්ස් ඒ ගත්තු තැනින්ම අපිව සරණාගතයෝ විදිහට ඉන්නේ. එතකොට අපිව ඒගොල්ලෝ ඒ අදාළ රටෙන්ම කෙලින්ම අරන් යනවා ඒගොල්ලන්ගේ සරණාගත කඳවුරට. අප්‍රිකාවට, එහෙම නැත්නම් ඇල්බේනියාවට, එහෙම නැත්නම් වෙනත් ප්‍රදේශයකට. එතකොට අපි එතනම තමයි දිගටම ඉන්නේ. ඒගොල්ලන්ගේ නීතිය ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ අවසරයක් දෙන දවසට තමයි එහෙත් ඒ තෝරාගත් පුද්ගලයන් කිහිප දෙනෙකුට විතරයි යුරෝපාවට ඇතුළු වෙන්න පුළුවන්. අනිකුත් සියලු දෙනාවම ඩීපෝට් කරනවා තමන්ගේ මව්බිම් කරා. ඒ තාක්කල් ඒ කියන්නේ සරණාගත කඳවුරේ අපිට ඉන්න වෙන කාලය ඒගොල්ලෝ සඳහන් කරන්නේ අවුරුදු 2ක්. ඒ කියන්නේ මාස 24ක් යනකම් අපිට සරණාගත කඳවුරේ ඉන්න වෙනවා.
ඒකෙන් අදහස් කරන්නේ සරණාගතයින්ට යුරෝපයේ ඉඩකඩ බොහෝම අඩුවන බව තමයි අපිට සනාථ වෙන්නේ. මේට ප්‍රධාන හේතුව තමයි මම කලින් කිව්වා වගේ අර යුරෝපාවට ඇතුල් වෙලා යුරෝපා ජාතිකයින් මර්ධනය කරගෙන තමන්ගේ ආගමේ දේවල් කරන් යන්නට උත්සාහ කරන මේ ජනතාව හින්දා තමයි මේ ලෝකයේ අනිකුත් රටවල් වලටත් වැට බඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. තවත් විශේෂ කාරණයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න. මොකද දැන් අපි සරණාගතයින් විදිහට මේ යුරෝපා රටවල් වලට ඇතුල් වුණත් අපි අපේ තමන්ගේ රටේ මව්බිමේ අපරාධ කරලා තියෙනවා නම් නමගේ අපරාධකාරයෙක් නම් ඒගොල්ලන්ට කිසිසේත් මෙහි පදිංචිය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ යුරෝපා රටකට ඇතුල් වෙන්න බෑ. සරණාගත කඳවුරේ ඉඳලම ඒගොල්ලන්ටත් නැවත තමන්ගේ මව්බිම කරා යන්න සිද්ධ වෙනවා. මේගොල්ලන්ගේ වියදමෙන්ම ඒගොල්ලෝ යවනවා. හැබැයි ඔය මේ සරණාගත කඳවුරු වල සමහර දන්න අය නම් දන්නවා ඔය දුෂ්කර ප්‍රදේශවල කඳවුරු වල ඉන්න වුණාම වෙන දේවල් හරි හමන් කෑමක් නැහැ. සත්තු සර්පය වගේ ජීවත් වෙන්න වෙන්නේ. පිටිසුදුකම ඉතාමත්ම අඩුයි. සනීප ආරක්ෂාව නැති තරම්. ඒ හින්දා තමයි මේගොල්ලෝ මේ සරණාගතයින් යුරෝපා රටවල් වලින් බැහැරව ඈත ප්‍රදේශයකට අරන් යන්නේ. ඒගොල්ලන්ට යුරෝපාවට එන්න තියෙන සීමාව ඉතාම අවම කිරීම සඳහායි. මින් ඉදිරියට රිෆියුජි විදියට එහෙමත් නැත්නම් සරණාගතයින් විදියට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයටත් මේක හොඳ පාඩමක් විදියට තමයි මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්න හදන්නේ. දැන් අපි ශ්‍රී ලාංකිකයෝ ඇවිල්ලා ඔය වගේ තැනක ඉන්න සිද්ධ වුණොත් ඒගොල්ලන්ට නම් මුළු ජීවිතේම එපා වෙයි. මොකද අපේ ශ්‍රී ලාංකිකයන්ට මොනවා නැතත් අපේ රටේ ටිකක් හෝ ඊට අඩුවෙන් හරි පොඩ්ඩක් සැපට ඉන්න පුළුවන් හැකියාවක් තිබුණා. දැන් ඒවත් අතහැරලා මේ වගේ වෙනත් රටවල් වල ඉන්න විවිධ ජාතීන් එක්ක ඔය වගේ තැනක ඉන්න වෙනවයි කියන්නේ තමන්ගේ ජීවිතයක අපායක් බවටම පත් වෙනවා. ඒ හින්දා තමයි කියන්නේ පරිස්සමින් කරන දෙයක් ශ්‍රී ලාංකිකයින් පරිස්සමින්. දැන් මේ යුරෝපා සංගමයෙන් මේ තීරණය වේගවත් කරලා තිබුණේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ වේගවත් කරේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉස්රායලයේ ඉන්න නෙතන්යාහු එකතු වෙලා කරන්නව මේ ජන සංහාරය. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩාක් මේ මුස්ලිම් ව්‍යාප්තියට එරෙහිව තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. දැන් එතකොට ඒ රටවල් වලට ප්‍රහාර එල්ල වෙද්දී ඒගොල්ලෝ සරණාගතය බවට පත් වෙනවා. ඒගොල්ලෝ කෙලින්ම එන්නේ මේ යුරෝපයට. එන්න කලින් තමයි මේගොල්ලෝ මේ නීතිය ක්‍රියාත්මක කරලා ඒ පැමිණෙන සියලුම සරණාගතීන් අර වගේ ප්‍රදේශවලට යොමු කරන්නේ. එතකොට යුරෝපය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන හින්දා. ඒගොල්ලෝ එහෙම කතාවක් ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. නමුත් ඒ වගේ කතා ටිකක් තියෙනවා. මම විශේෂයෙන්ම කියන්න හදන්නේ මගේ ශ්‍රී ලාංකිකයින්ට දැන් ඔය ලංකාව ඇතුලේ ඉන්න තරව්කාරයෝ විශේෂයෙන්ම මේ හොරු. ඒ කියන්නේ හොරු වීසා ලබා දීලා හරි ඒ යුරෝපයට ආසන්න රටවල් වලට වීසා ලබා දීලා හරි ඒගොල්ලන්ව එවනවා. ඊට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරනවා සරණාගතයින් විදිහට යුරෝපයට ඇතුල් වෙන්න. දැන් ඒක කරන්න එපා කියලා තමයි මම කියන්නේ. එනවනම් ලීගලි ඩොකියුමන්ට්ස් වලට එන්න. ඉතාලියේ ස්පොන්සර් නීතියක් දැම්මට පස්සේ ඒ නීතිය යටතේ එන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ. සරණාගතයින් විදිහට නම් එන්නම එපා. රුමේනියා හරහා ඇවිල්ලා ඉතාලියට ඇතුල් වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ දැන් මේ නීතියට කලින් ඒගොල්ලෝ ඩොකියුමන්ට්ස් හදාගත්තු කට්ටිය ඉන්නවා. තවමත් ඩොකියුමන්ට් හදාගන්න බැරි වෙච්ච අය ඇති. ඒ බැරි වෙච්ච අයට ජුනි මාසේ ජුනි මාසේ 12 වෙනිදාට කලින් මේ ඇප්ලයි කරලා වැඩේ කරගත්තොත් පුළුවන්. එහෙම නොවුනොත් ඒගොල්ලන්ටත් සරණාගත කඳවුරු වලට යන්න වෙනවා. ඒක තමයි දුකට කාරණේ. හැබැයි පරිස්සමෙන් ඉන්න ඕන. තරව්කාරයන්ට එහෙමත් නැත්නම් වංචාකාරයන්ට අහු වෙලා සල්ලි ජීවිතේ දෙකම විනාශ කරගන්න කලින් තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. යුරෝපාකරයට රිෆියුජි විදියට එන්න හිතාගෙන ඉන්නවා නම් ඒක වහාම නවත්තන්න කියලා තමයි කියන්නේ. ලීගලිම එන්න. පරිස්සම් වෙන්න. ජීවිතේ විනාශ කරගන්න එපා. වටිනා ජීවිතේ. මේ වගේ වටිනා තොරතුරු මම ලබා දෙන්නම්. තවත් ඉදිරියේදී මාව subscribe කරන්න, comment කරන්න, like කරන්න, පොඩි support එකක් දෙන්න. එහෙනම් අපි නැවතත් හම්බෙමු. සිලෝන් ජය YouTube එක තුලින්. එතෙක් ඔබට ජයෙන් ජයම වේවා. ජය වේවා.